ඉතින් ඔන්න අද අපි ආවා අපේ අලුත්ම ගෙදරට. ඕන විදිහකට ෆර්නිෂ් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි බලන්න. ලොකු ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් මේ මටත් ආසයි ඉట్లా තියෙන දැන් නම් මේකට ඉන්වෙස්ට් කරන්න. හැමදාම හොටෙල් එකක ඉන්න ෆීලිං එක තමයි මේ ගෙදරින්දී නම් හම්බෙන්නේ කෙනෙක්ට. මෙතන තමයි කිචන් ඒරියා එක තියෙන්නේ. මේ බෙඩ්රූම් එක තියෙන්නේ ඔන්න ඩොක්ලන්ඩ්ස් වලට ෆේස් කරලා. ඉතින් අතර මේ වගේ ඇපාර්ට්මන්ට් එකක ෂෝට් ටර්ම් රෙන්ටල් එකත් ඉතාම වැඩි. අපි බෝට් රයිඩ් එකක් යන්න හදන්නේ. හලෝ. ඉතින් මෙල්බන් ජර්නි බලන් ඉන්න ඕගලන්ට අද දවසේ අරන් එන්නේ මෙල්බන් වල ඩොක්ලන්ඩ්ස් වල අලුතෙන්ම ඉදිවන ඇපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එක. ඉතින් ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නේ ඩොක්ලන්ඩ්ස් වල හැදෙන ලස්සනම ඇපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකකට. ඉතින් මේ වගේ ලස්සන වීව් එකක් තියෙන බැල්කනි එකකට වෙලා කොෆි එකක් බිබී ඔයගොල්ලන්ගේ නිදහස් වෙලාවල් ගත කරන්න කැමති. ඔයගොල්ලන් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් ගැන හිතනවා නම් මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් වෙයි. කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ? එසේ තොම්සන් නේරියකින් හැදෙන අලුත්ම ඇපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකට තමයි අපි ඇවිත් ඉන්නේ. ඉතින් අපි පොඩි හෝම් ටුවර් එකක් යමු මේ ඇපාර්ට්මන්ට් එකේ මොඩල් හවුස් එක තමයි මේක. අපි ගිහිල්ලා බලමු මොනවාද තියෙන ෆැසිලිටිස් කියලා. ආපු ගාම තියෙන වීව් එක හරිම ලස්සන වීව් එකක් තියෙනවා. මෙතන ඩයිනින් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ තියෙන ලිවිං ඒරියා එක. ඉතින් ඔයගලන්ට ඕන විදිහකට ෆර්නිෂ් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි බලන්න. ලොකු ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් මේ මටත් ආසයි ඉట్లా තියෙන දැන් නම් මේකට ඉන්වෙස්ට් කරන්න. ඉතින් මෙතන තමයි කිචන් ඒරියා එක තියෙන්නේ. ඉතින් හරිම ලස්සන අලුත්ම කන්සෙප්ට් එකකට හැදෙන ඇපාර්ට්මන්ට් එකක්. ඉතින් හැම කෙනෙක්ම ආස වෙයි මං හිතන්නේ මේ. ලස්සනයි. මෙතන සෝෆා එකේ ඉඳගත්තාම ඔයගලන්ට පේන්නේ ඩොක්ලන්ඩ්ස් වීව් එක. ඉතින් 31st night එහෙම ඔක්කොම fireworks යන්නේ මෙන්න මෙතන. ඉතින් ඔයාලට 31st night වීව් එක තමන්ගේම ඇපාර්ට්මන්ට් එකක ඉඳගෙන බලන්න පුළුවන්. තමන්ගේම ඇපාර්ට්මන්ට් එක තමන්ගේම කට්ටියත් එක්ක ඔයගොල්ලන්ගේ කෑම බීම රස විඳ ඉතින් මේ ඔන්න ෆයර්වර්ක්ස් බලන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම අපි හැමෝම ගොඩාක් ආස දෙයක්. ඉතින් ලස්සන වැඩ. ඉතින් අතර මේ වගේ ඇපාර්ට්මන්ට් එකක ෂෝට් ටර්ම් රෙන්ටල් එකත් ඉතාම වැඩි. මොකද මේ ලොකේෂන් එකේ හින්දා ගොඩක් වෙලාට 31st night එහෙම ගොඩක් ෆොරිනර්ස් වල ට්‍රැවල් කරනවා. ගොඩක් ඉවෙන්ට්ස් වලට ට්‍රැවල් කරලා Airbnb එහෙම බුක් කරනවා. ඉතින් ඔයාට ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් එකකට ෂෝට් ටර්ම් ඉන්කම් එකක් ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. හරි එහෙනම් අපි ගිහිල්ලා අනිත් බලමු. Let's go. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ඇපාර්ට්මන්ට් එකේ බෙඩ්රූම් එකකට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා වීව් එක කොහොමද කියලා. මේ සයිඩ් එක. ඒ කියන්නේ මේ ඇපාර්ට්මන්ට් එකේ මේ සයිඩ් එක කෙලින්ම ඩොක්ලන්ඩ්ස් වලට තමයි වීව් එක තියෙන්නේ. අනිත් පැත්ත යාරා රිවර් එකට. මේක 1 bedroom ඇපාර්ට්මන්ට් එකක්. ඉතින් මේ බෙඩ්රූම් එක තියෙන්නේ ඔන්න ඩොක්ලන්ඩ්ස් වලට ෆේස් කරලා. ඉතින් කොහොමද උදේට මේ වගේ ලස්සන වීව් එකක් දිහා බලාගෙන නැගිටින්න තියනවනම්. ඉතින් මේ වීව් එක ලස්සනයි. අද හොඳ රවුව තියෙන දවසක්. wardrobes තියෙනවා. ස්ටෝරේජ් තියෙනවා ගොඩක් මේ හැරේ. ඉතින් මේ තියෙන්නේ බාත්රූම් එක. ඉතින් ගියාම තියෙනවා shower area එක. Yes.
හැමදාම හොටෙල් එකක ඉන්න ෆීලිං එක තමයි මේ ගෙදර ඉඳි නම් හම්බෙන්නේ කෙනෙක්ට. highlights ඉතින් ඔන්න වාටත් මේ වගේ පාර්ට්මන්ට් එකක් ගැනීමේ සිහිනයක් තියෙනවා නම් අදම SA තොම්සන් එකට කතා කරන්න. මෙල්බර්න් වල තියෙන එකම ප්‍රොජෙක්ට් එක බිල්ඩින් එකේ මේ දෙපැත්තම වෝටර් ෆේස්. ඉලෝන් මාස්ක් ආවත් ආයි මෙතන වික්ටෝරියා හාබර් ෆේසින් මේ වගේ ලොකේෂන් එකක බිල්ඩින් එකක් හදන්න බෑ. ඒතර තමන්ගේ බැල්කනි එකෙන් තමන්ගේ ලිවිං රූම් එකෙන් තමන්ගේ යාළුවොත් ඉන්වයිට් කරලා මේ ෆයර්වර්ක්ස් ගෙදර ඉඳන් බලන තත්ත්වයට තමන් ආයෝජනයක් තියනවා කියන්නේ ඒක ඒවා කවදාවත් රිප්ලේස් කරන්න පුළුවන් ආයෝජන නෙවෙයි. හිමාෂා කියන්න බලන්න කොහොමද වාගේ රෝල් එක SA තොම්සන් එකේ? මේ ලොකේෂන් එකම මේ වෝටර් ෆ්‍රන්ට් එකම අපි සිඩ්නි වලට කම්පෙයාර් කරොත් මේකේ තියෙන ප්‍රයිසස් වගේ 3 ගුණයක් විතර වැඩි මුදලක් ගෙවන්න වෙනවා. මේ ටෙම්පරරි රෙසිඩන්ට් වීසා හෝල්ඩර්ස්ලාට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ නැහැ මේ PR සිටිසන් ගන්නකම් බලාගෙන ඉන්න. මොකද ඒක ගන්නකම් බලන් ඉද්දි ප්‍රොෆිට් ප්‍රයිසස් වැඩි වෙනවා. මාකට් එක වොලටයිල්, ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙනවා. එතකොට අද ලෝන් එකක් ඩ්‍රෝ කරන එක නෙවෙයි ස්මාර්ට්. අපි දැන් අතරම ඇවිල්ලා ඉන්නේ පොඩි බෝට් රයිඩ් එකක් ඔයගලන් එක්ක යන්න. ඒක තමයි පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න ඕන කියන්නේ. අපිට ස්ටෑම්ප් ඩියුටි ගෙවන්න වෙන්නේ සමන්ත IT ලෑන්ඩ් කොටසේ වැලියු එක විතරයි. මේ So the best part is, so මුළු ලෝකෙම මිනිස්සු ඔස්ට්‍රේලියාවට එනවා during 31st night. ස්ලෝගන් එක. මම කියන්නේ අපේ ඉන්න හැම ඒජන්ට්ස්ලටම අපි කියන්නේ you have to be honest on what you are doing. අපි බෝට් රයිඩ් එකක් යන්න හදන්නේ. මේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක හැදෙන view එක හැදෙන තැන ඔයගලන්ට පෙන්වන්න. I just did it හරි now. එහෙනම් අපිත් එක්ක ගිහිල්ලා බලමු. Wow. Yeah. Thank you. Was the #1 policy. It never would, cause he million miles above me. I see reminisce the night we made love. Show me heaven that we go. Was it so? ඉතින් හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකනොත් ගොඩාක් විස්තර ලැබෙන්නේ නැති කියලා සහ මේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන ලොකු අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝත් එක්ක ඉස්සරහටත් අපි එකතු වෙමු. ඔව් ඉතින් ඔන්න අපිටත් අපි ඕගලන්වත් එක්කගෙන ගියා අපේ බෝට් රයිඩ් එක සහ හෝම් ටුවර් එක අපාර්ට්මන්ට් එකේ ටුවර් එක. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකෙන් දැක්කේ ඒ ටික. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ ලස්සන තවත් අලුත් වීඩියෝස් අරන් එන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. ඔව් මෙල්බර්න් වල වෙන අලුත් ඉදිකිරීම් අලුත් ප්‍රොජෙක්ට්ස් සහ ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝස් දැනගන්න අපේ මෙල්බර්න් ජර්නි YouTube channel එක Facebook page එක follow කරලා තියාගන්න. එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. Bye. Bye මෙල්බර්න් ජර්නි. #1 policy. It never would, cause he million miles above me. I see reminisce the night we made love. Show me